ලංකාවේ ගොඩක් ස්ටාර්ට්අප් ඕනර්ස්ලා එයාලගේ බිස්නස් එක විනාශ කරගන්නවා මෙන්න මේ chart එක තේරුම් ගන්න බැරි හින්දා. එයාලගේ බිස්නස් එකේ කිසිම අවුලක් නැහැ, මාකටිං වල කිසිම ප්‍රශ්නයක් නැහැ, එයාලගේ ප්‍රොඩක්ට් එකේ කිසිම අවුලක් නැහැ. හැබැයි එයාලට මේ chart එක තේරෙන්නේ නැති නිසා එයාලා විසින් මේ එයාලගේ බිස්නස් එක විනාශ කරගන්නවා. මේකෙදී එයාලා ලක්ෂ ගාණක ලාභයක් නැති කරගන්නවා වෙන්න පුළුවන්. සමහර විට මිලියන ගාණක් වටින කම්පැනි එකක් වෙන්න තිබ්බ එකක් එයා නැති කරගන්නවා වෙන්න පුළුවන්. සරලව මේ chart එක තේරුම් ගන්න බැරි නිසා. මගේ මාර්කටිං එක්ස්පීරියන්ස් අනුව මට හම්බෙන ස්ටාර්ට්අප් ඕනර්ස්ලාගෙන් 50%ක්වත් අඩුම මෙන්න මේ ට්‍රැප් එකට අහු වෙලා ඉන්නවා මේක හරියට තේරුම් ගන්න බැරි නිසා. මේ තියෙන්නේ කොස්ට් එක. එහෙම නැත්නම් ව්‍යාපාරයේ earning එක කොස්ට් එක වෙන්න පුළුවන් earning එක වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ පැත්තෙන් පෙන්නන්නේ ව්‍යාපාරය ගත කරන කාලය පටන් ගත්ත දවසේ ඉඳන්. එතකොට මේ කළු පාටින් තියෙන්නේ customer acquisition cost එක. කස්ටමර් කෙනෙක්ව acquire කරගන්න අපිට යන කොස්ට් එක. මුල් කාලෙදී ඕනම බිස්නස් එකක customer acquisition cost එක වැඩි. ඒකට හේතුව තමයි බිස්නස් එක ගැන මිනිස්සු දන්නේ නැහැ, කම්පිටිටර්ස් ඉන්නවා ඊට වඩා ලොකු කට්ටිය, ඊළඟට හරියට අපේ ටාගටින් ටික වෙන්නේ නැහැ, හරියට ඔප්ටිමයිස් වෙලා නැහැ අපේ ස්ට්‍රැටජිස්. ඒ නිසා කස්ටමර් ඇක්විසිෂන් කොස්ට් එක මුලින් වැඩි. ටික කාලයක් යනකොට ඒක සීග්‍රෙන් පහළට ඇවිල්ලා ස්ටේබලයිස් වෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ LTV, එහෙම නැත්නම් ලයිෆ් ටයිම් වැලියු එක. කස්ටමර් කෙනෙක් එයා අපිත් එක්ක ගත කරන සම්පූර්ණ කාලය ඇතුළත එයා අපිට ලබා දෙන සම්පූර්ණ ආදායම ලයිෆ් ටයිම් වැලියු එකෙන් මයින්න පුළුවන්. එතකොට ඉනිශියලි බිස්නස් එකක් පටන් ගත්ත ගමන් අපිට කස්ටමර් කෙනෙක් ආවොත් එයා අපිත් එක්ක ගත කරන කාලය අඩුයි. බිස්නස් එක පටන් අරන් මාසයක් ඇතුළත අපේ පළවෙනි කස්ටමර් අපිත් එක්ක ගත කරන්නේ මාසයයි. එතකොට මේ මාසය ඇතුළත එයා ගේන වැලියු එක පොඩි. ඒ නිසා තමයි ලයිෆ් ටයිම් වැලියු එක මුලදී පොඩි. හැබැයි එයා කාලයක් ගත කරනකොට මාසයක් මාස 6ක් අවුරුදු දෙකක් යනකොට එයාලා අපිත් එක්ක නිතර පර්චේස් කරලා අපේ යාට විකුණන ප්‍රොඩක්ට් එකට අමතර දෙයක් අරගෙන නැත්නම් සර්විසස් අරගෙන එයා අපිට ලොකු ආදායමක් අරන් එනවා. හැබැයි ඒ ආදායම කාලයත් එක්ක ස්ථාවර වෙනවා. ඒකට හේතුව එක කස්ටමර් කෙනෙක් ස්පෙන්ඩ් කරන ප්‍රමාණය එච්චරයි. එයාට ස්පෙන්ඩ් කරන්න පුළුවන් ඒ වගේ ප්‍රමාණයක් විතරයි. එතකොට ඒක ස්ටේබල් වෙනවා. මෙන්න මේ අතරතුර කාලේ තියෙනවා මේ කඩේරට කලින් කාලේ. අන්නේ කාලෙදී බිස්නස් ඕනට දැනෙන්නේ එයාගේ බිස්නස් එක කඩන් වැටෙනවා වගේ. මොකද එයාගේ account එකේ සල්ලි හිඳිලා යනවා, කස්ටමර්ස්ලා ආවට ඊට වඩා සල්ලි එළියට යනවා මාකටිං වලට. එතකොට එයා හිතනවා එයාගේ බිස්නස් එක පාඩු ලබනවා කියලා. හැබැයි එයා මෙන්න මේ පොයින්ට් එකට නිකන් අල්ලන් හිටියොත් මෙතනට නිකන් අල්ලන් හිටියොත් මෙන්න මේ පොයින්ට් එක පැන්නට පස්සේ එයාගේ account එකේ balance එක ආයෙම උඩට යන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ හරියකදී එයාගේ අර මේ මෙතනට ස්පෙන්ඩ් කරපු සම්පූර්ණ මුදලයි එයාට ලැබිච්ච ආදායමයි සමාන වෙලා මෙන්න මේ වගේ හරියකදී එයා බ්‍රේක් ඊවන් එකට එනවා. ඒ කියන්නේ එයා ලාභත් නැති පාඩුත් නැති ස්ටේජ් එකට එනවා. එතනින් එහාටත් බිස්නස් එක කරන්න උනාම එයාගේ බිස්නස් එක ලාභ ලබන තත්ත්වයටපත් වෙනවා. හැබැයි මට හම්බෙලා තියෙන ගොඩක් ස්ටාර්ට්අප් ඕනර්ස්ලා මෙන්න මේ පොයින්ට් එකට කලින් එයාගේ බිස්නස් එක නවත්තනවා. එයාලා හිතනවා එයාලා ෆේල් වෙනවා කියලා. හැබැයි ඇත්තටම වෙලා තියෙන්නේ යම්කිසි කාලයක් ගත වෙනවා කස්ටමර් ඇක්විසිෂන් කොස්ට් එක අඩු වෙලා කස්ටමර් කෙනෙක්ගේ ලයිෆ් ටයිම් වැලියු එක වැඩි වෙලා අපේ බ්‍රේක් ඊවන් කියන පොයින්ට් එකට එන්න. ඉතින් මේක තේරුම් ගන්න බැරුව ඒගොල්ලෝ බිස්නස් එක මාරු කරනවා. සමහර කට්ටිය ආයෙ බිස්නස් කරන්නේ නැහැ කියලා යනවා. සමහර කට්ටිය කරන්නේ ඒක බිස්නස් එකක් ටික දවසක් කරන් ඉඳලා මේ පොයින්ට් එකට එන්න කලින් තව බිස්නස් එකක් පටන් ගන්නවා. මේක පාඩුයි කියලා. ඔහොම බිස්නස් හොපින් කර ඉඳලා අන්තිමට යාට බිස්නස් එකක් කරගන්න බැරි තත්යකට ආවට පස්සේ එයා බිස්නස් කෙනෙක් සම්පූර්ණයෙන්ම අතහැරලා දානවා. ඉතින් ඔයා මේ ට්‍රැප් එකට අහු වෙලා ඉන්නවද කියලා බලන්න. ඔයාගේ යාළුවෙක් මේ ට්‍රැප් එකට අහු වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. එහෙනම් එයාව පොඩ්ඩක් මෙන්ෂන් කරලා කියන්න මෙන්න මේ ට්‍රැප් එකට අහු වෙන්න එපා කියලා. ඉතින් ඕක තමයි මට කියන්න ඕනේ. මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. ඉතින් thank you. follow කරලා තියාගන්න මේ වගේ දේවල් දැනගන්න ඕන.